හැමෝම ආදරයෙන් පිළිගන්නවා chingu.lk YouTube channel එකත් එක්ක ගොඩක් අය මට මැසේජ් කරලා තිබ්බා දාලා තිබ්බා යාළගේ ඇප්ලිකේෂන් රිජෙක්ට් වුණා අපහු දාන්නේ කොහොමද කියලා අහලා ඒ ගැන වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. හරි ඔයාලකටම SLBFE site එකට යන්න ඊට පස්සේ announcement කියන එකට යන්න ඒකේ යටතේ තියෙන කොරියන් කියන එකට යන්න ඊට පස්සේ සැප්තැම්බර් 15 දාපු issuing admission කියලා එකක් තියෙනවා. ඒකේ read more කියන එකට ඔබන්න ඔයාලා. හරි ඊට පස්සේ මෙතනදි ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා එනවා වෙනම page එකකට online application. ඔයාලා තෝරන්න ඕන මෙන්න මේක only rejected applicant may reapply කියන එකට. අන්න ඒකට තමයි ඔයාලා ඔබන්න ඕන. මොකද ඔයාලගේ application එක reject වෙලා තියෙන හින්දා නැවත ඔයාලගේ තොරතුරු සත්‍ය විදියට ඒ කියන්නේ පැහැදිලි විදියට ඔයාලා මොකක් හරි බැංක් ස්ලිප් එකක් හරි මොනවා හරි දෙයක් අපැහැදිලිව තියෙනවා ඒක නැවත apply කරන හින්දා. ඊපස්සේ ඉදිරියට යන එක next කියලා ඔබන්න එන එකටත් okay දෙන්න. ඊට පස්සේ ඔයාලගේ identity card number එක හරියට identity card එක විදියට බලලා එතන ඇතුළත් කරන්න. ඔයාලට මම මෙතන මේ බොඳ කරලා වගේ තමයි පෙන්වන්න වෙන්නේ මොකද මේක මේ එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ තොරතුරු හින්දා යාළගේ පෞද්ගලික දේවල් හින්දා මට මේවා බ්ලර් කරන්න නැතුව දාන්න බෑ ඒක හින්දා මම මේ විදිහට කරගෙන යන්නම් කොහොම වුණත් මම ඔයාලට දිගටම කරගෙන යන හැටි කියලා දෙන්නම් ඊට පස්සේ ඊළඟ page එකට ආවට පස්සේ ඔයාලා මෙතන personal details දාන්න පළවෙනි එකේ ඔයාලගේ නම අනිවාර්යයෙන්ම barcode එකේ ඒ කියන්නේ passport එකේ barcode එකේ තියෙන විදිහටම නම capital වලින් ඒ විදිහටම දාන්න ඕන ඊට පස්සේ passport number එක ඊට පස්සේ gender එක තෝරන්න ඊට පස්සේ ඔයාලගේ birthday එක තෝරන්න තියෙනවා ඊට පස්සේ ඔයාලට යට තියෙනවා phone number එක අනිවාර්යෙන් මේක වැඩ කරන ඔයාලගේම phone number එකක් දෙන්න වෙන කාගේවත් දෙන්න යන්න එපා මේකට OTP එකක් එනවා ඔයාලා එකට අනිවාර්යෙන්ම ඒකින්ද ඔයාලගේ මේක දාන්න ඊට පස්සේ ඊළඟ එකේ address line දාන්න තියෙනවා ඔයාලගේ identity එකේ විදියට ඒක බලලා හරියටම address එක දාන්න ඊට පස්සේ ළඟම town එක දාන්න තියෙනවා ඊළඟ එකේ email එකක් ඔයාලගේ phone එකේ තියෙන email එක දාන්න ඊට පස්සේ ඔයාලගේ ළඟම ඥාතියෙක් හරි අම්මා තාත්තගේ හරි කෙනෙක්ගේ phone number එකක් දාන්න ඊට පස්සේ ඔයාලගේ district එක දාන්න තියෙනවා යටම තියෙන SLBFE එකේ ඒ කියන්නේ ඔයාලගේ ළඟම තියෙන center එක මොකක්ද කියලා ඒක ඔයාලා බලලා ඒකත් දාන්න ඊට පස්සේ ඔයාලගේ ඒ කියන්නේ identity card එකේ front එකයි back එකයි upload කරන්න තියෙනවා ඒවා නිවැරදිව scan කරගත්ත ඒවා upload කරන්න ඒ කියපු සම්මත size එකට තියෙන්නත් ඕන බොඳ වෙලා හැම තියෙන්න බෑ හැමුණොත් අනිවාර්යයෙන්ම application එක reject වෙනවා ආපහු ඊපස්සේ ආපහු නැවත පාරක් බලන්න මේ ටික හරිද කියලා ඊට පස්සේ next දෙන්න ඊට පස්සේ ඊළඟ එකේ ඔයාලගේ passport එකේ විස්තරයි ඔයාලගේ applicant image එකයි තමයි දාන්න තියෙන්නේ අනිවාර්යෙන් passport එක බලලා මේ issue date එකයි expire date එකයි හරියට බලලා දාන්න ඊළඟට ගොඩක් කට්ටිය වරද්දගෙන තියෙනවා සමහර කට්ටිය මේ job type එකට යාලා සමහර කට්ටිය නිෂ්පාදන ලියන ඉන්න කට්ටිය දීවර වලට apply කරලා තියෙනවා දීවර දාන්න ඕන කට්ටිය නිෂ්පාදන දාලා තියෙනවා ඒකින්ද එතන සැලකිලිමත් වෙලා ඔයාලා ඉල්ලන අංශයට දාන්න එතන තෝරන්න ඊට පස්සේ ඔයාලගේ මෙතන applicant image එක ඔයාලගේ ගහගත්ත image එක එතනට upload කරන්න ඊට පස්සේ passport එක ඊට පස්සේ ඉදිරියට යන්න කියන එක ඔබන්න ඊට පස්සේ ඔයාලගේ payment කරපු දවස ඔයාලගේ slip එකේ තියෙනවා ඒක බලලා ඒ දවස දාන්න ඊට පස්සේ ඔයාලගේ කරපු bank එක දාන්න ඊට පස්සේ මෙතන slip එක upload කරන්න ඒ ඔක්කොම වුණාට පස්සේ ඔයාලට code එකක් ඇවිල්ලා ඇති phone එකට ඒ code එක නිවැරදිව මෙතන type කරන්න ඕන දැන් මම ඒ අංකය ගහ ගන්නවා ඔයාලත් ඒ විදිහට ඒ අංකය මෙතනට ඇතුළත් කරලා ආපහු සැරයක් නිවැරදි කියලා බලලා ඔක්කොම apply කියන එක ඔබන්න ඒක කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා නම් ඔයාලා හරියට මේ වැඩේ කරලා තියෙනවා අනිවාර්යෙන් ඊට පස්සේ ඇඩ්මිෂන් එක ඉසියු වුණාට පස්සේ ඔයාලට මැසේජ් එකක් ඒවි හරි එහෙනම් යාළුවනේ ඔයාලා දැනුවත් කරන්න ඕනේ මේක තමයි ආපහු වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙනකන් ජය වේවා